ආයුබෝවන් වර්තමානයේ අපේ රටේ බොහෝ හාමුදුරුවෝ අවුරුදු 55 65 අතර කාලේ දැඩි ලෙස අසනීපී අකල් මරණයට පත් වෙනවා. මිනිස්යන්ගේ අකල් මරණ වලට හේතුව බුද්ධ දේශනාවේ මෙසේ සඳහන් වෙනවා. බ්‍රාහ්මණය මේ යුගයේ ජීවත් වෙන මිනිසුන් අධර්ම රාගයෙන් රත් වූ වෙති. ලෝභකමින් විෂම වූ වෙති. මිත්‍යා ධර්මයේ යුක්ත වූ මිනිසුන් අතරට යක්ෂයන් සැඩයකුන් මුදා හරිති. ඒ හේතු කරගෙන බොහෝ මිනිසුන් මරණයට පත් වෙති. බ්‍රාහ්මණය මේ යුගයේ තුල මිනිසුන්ගේ අඩුවීමක් වේද, මිනිසුන්ගේ ඡේ වී යාමක් වේද, ගම් නියම් ගම් නගර දනව් ජනපදයන්ගේ ජනගහනය අඩුවීම යාමක් වේද. මේ කරුණද එක් හේතුවකි. මේ කාරණේ තිබෙන්නේ මහාසාල සූත්‍රයේ අංගුත්තර නිපාතයේ තික නිපාතයේ. මේ බුද්ධ දේශනාව ගැන මම අවබෝධයක් ලබාගෙන මේ ගැන මම පරිශ්‍රණයක් කරා. ඒ පරිශ්‍රණය තමයි අමනුෂ්‍යයන්ගේ මනුෂ්‍යයන්ට විපත් වෙන හැටි. නුගගස්වල දෙවියෝ ඉන්නවා කියලා ජාතක කතාවල සඳහන් වෙනවා. මම බණ අහලා තියෙනවා මේ හාමුදුරුවෝ කියලා තියෙනවා මේ ගස්වල මේ දෙවියෝ ඉන්නවා. බෝගස්වල දෙවියෝ ඉන්නවා. නුගගස්වල එතකොට ඇහැටු ගස්වල දෙවියෝ ඉන්නවා කියලා. ඉතින් මම ගස් බදාගෙන වැඳගෙන හිටියා සෑහෙන කාලයක්. ඇයි දෙයියොන්ගෙන් මේ උදව් ඉල්ලලා. ශ්‍රීමා බෝධිරත් ගිහිල්ලා ගස් බදාගෙන පිහිට ඉල්ලුවා. මේ පරිශ්‍රණය හොඳින් කරගෙන යද්දී මට තේරුණා මේ ගස්වල දෙයියෝ නැහැ කියලා. මට අමනුෂ්‍යෝ පේනවා. සමහර ප්‍රේතයෝ මට පේනවා. මම දැන් අවුරුදු 33කට කලින් ඉඳන් භාවනා කරන කෙනෙක්. භාවනා යෝගියෙක්. ඒ නිසා මට අමනුෂ්‍යයන් පෙනෙන එක සාමාන්‍ය දෙයක්. මට ඕනම තැනකට ඕනම ගෙදරකට පන්සලකට ගිහිල්ලා ඇස් දෙක පියාගෙන මම බලකට පේනවා. වර්තමානයේ මෙම ගස්වල දෙයියෝ නැහැ. මහමග 99%ක්ම රියානුතුරු වෙන්නේ. මාරාන්තික රියානුතුරු වෙන්නේ. බරපතල රියානුතුරු වෙන්නේ බෝගහ ළඟ, ඇහැටු ගහ, නුග ගහ, සියමල ගහ ළඟ. ඒ ආසන්නේ. ඉතින් මේ ගස්වල දෙයියෝ ඉන්නවා නම් මිනිස්සුયો පොඩි කරලා ලේ සැර බිමට ගලලා ගියාම දෙයියොන්ට ඒ ගස්වල ඉන්න බෑනේ. ඒ ගඳ උහුලන්න බෑනේ දෙයියොන්ට. යක්කුන්ට මේක ආහාර කරගන්න තමයි මිනිස්සුන්ගේ ලේ සරව ආහාර කරගන්න තමයි මේ රියානුතුරු කරන්නේ. මිනිස්සු මේ ගහස් ඉස්සරහා යද්දි නිදි කරන්නේ. රියානුතුරු වෙන්නේ ඒ නිසා. මේ ලංකාවේ බොහෝ රියානුතුරු වෙන්නේ නිින්ද යන නිසා. මේ ගස් හතරම යක්කු අරගෙන සිටනවා. යක්කුන්ගේ බඩගින්න නිවා ගන්න තමයි සත්‍ය වශයෙන්ම මේ රියානුතුරු කරන්නේ. මීට අවුරුදු 30කට කලින් සියඹල ගස්වල යක්කු ඉන්නවා කියලා මට කිව්වේ දේවාලයක කපු මහත්තයෙක්. ඒ ගාමිණී මහත්තයා මැරුණා. කොරෝනා හැදිලා. සියඹල ගස්වල යක්කු ඉන්නවා කියලා අතීතයේ ජීවත් වෙන බොහෝ අය දන්න දෙයක්. දෙමළ ජනතාව දන්න දෙයක්. ඒ නිසා දෙමළ ජනතාව සියඹල ගස් හදන්නේ එයාලා හදන්නේ කොහොඹ ගස්. කොහොඹ ගස් හදලා පහන් පත්තු කරනවා පුල්ලෑට දෙයියෝ එතන තියලා. වවුනියාවේ ඉඳගෙන යාපරෙන්ටරකම්ම සියඹල ගස් ඉතාම අඩුයි. නමුත් වවුනියාවේ සිංහල ගම්මානවල ඊට මෙහා ගම්මානවල බොහෝ ඊට සියඹල ගස් තියෙනවා සෑහෙන්න. වර්තමානයේ සෑම කරුණක්ම විද්‍යාත්මක සොයා බලන මෝඩයෝ ඉන්නවා. මේ මෝඩයන්ගේ කතාව තමයි මේක පිස්සු කතාවක් කියන්නේ. මම මේ කියන්නේ පිස්සු කතාවක්. ඒතකොට මට පිස්සු කියලා කියන්නේ. නමුත් බුද්ධ දේශනාව එහෙනම් පිස්සු කතාවක් වෙන්න ඕනේ. මොකද බුදුහාමුදුරුවෝ මේ යකු ගැන කතා කියව කතාව බොරු කතාවක් වෙන්නේ කොහොමද? මේ මට කතා කරන ওই මෝඩයෝ ඒ කාලේ හිටියනම් බුදුහාමුදුරන්ට පිස්සු කියනවා. ආයෙ ගිහිල්ලා බුදුහාමුදුර කොහෙද ඔය යක්කු ඉන්නේ? අපිට එනම් ඔය යක්කු පෙන්නපන් කියලා බුදුහාමුදුරන්ට ගිහිල්ලා කියයි. බොහෝ පන්සල් ඉදිරිපිට බෝගස් ඉදිරිපිට රියානුතුරු බහුලව සිද්ධ වෙනවා. බෝගස් වල ඉන්න යක්කු තමයි මේ හාමුදුරුවෝ ලෙඩ කරන්නේ. අකල් මරණ වලට පත් කරන්නේ. භාවනා යෝගී හාමුදුරුවෝ පමණයි අවුරුදු 70 වරට ජීවත් වෙන්නේ. මම මේ ගැන දැන් පරිශ්‍රණය කරලා තියෙන්නේ. මගේ නව පරිශ්‍රණය මේක තමයි. මට ඕනේ මේ හාමුදුරුවන්ගේ ජීවිත බේරගන්න. මොකද මමත් මහාන වෙන්න කැමති කෙනෙක්. මහාන වුණ කෙනෙක්. తాවකාලිකව හරි ගිහිල්ලා බුද්ධ ශාසනය රකින්න තමයි මගේ අදහස් තියෙන්නේ. මේ රටේ ඉන්න මිනිස්සුන්ට, මගේ නගරේ ඉන්න මිනිස්සුන්ට භාවනා කරන හැටි කියලා දෙන්න තරමයි මම මහාන වෙන්නේ. මේ රටේ බහුලව තිබෙන රෝගයක් තමයි දියවැඩියාව. ඒ දියවැඩියාව හැදෙන්නේ වෙන කාරණා හින්දා වෙන්න පුළුවන්. නමුත් මම දන්න තරමින් අමනුෂ්‍ය දෝෂයෙන් හින්දා අමනුෂ්‍යයන්ගේ තියෙන බලපෑම හින්දාම තමයි දියවැඩියාව හැදෙන්නේ. අමනුෂ්‍යයන්ගේ තියෙනවා ඊටාම දරුණු කිරණ ශක්තිය. ඒ කිරණ ශක්තිය තමයි අධිසංඛ්‍යාත කිරණ ශක්තිය එකට කියන්නේ. ඒ කිරණ ශක්තියේ බලපෑම නිසා තමයි මේ ගස් හතර ළඟ ඉන්නම පදිංචි කට්ටියට බොහෝ දෙනෙකුට දියවැඩියාව තියෙන්නේ. පන්සල් වල ඉන්න හැම ආම්දුරුවන්ටමත් වයසක රැද්දී බොහෝ කට්ටියට දියවැඩියාව හැදෙනවා. දරුණු විදිහට දියවැඩියාව හැදෙනවා. ඒ නිසාම සමහරට අපවත් වෙනවා. මේක කිරණ ශක්තියකින් හැදෙනවා කියන එක විද්‍යාත්මකව තාම හොයාගෙන නැහැ. මේක මම හොයාගත්ත දෙයක්. මොකද මගේ ශරීරයෙන් මගේ අත්වලින් මට විශ්ව ශක්තිය නිකුත් කරන්න පුළුවන්. මෛත්‍රී කිරණ ශක්තිය. මට පුළුවන් ඕනම කෙනෙක්ගේ දියවැඩියාව එක දවසෙන් අඩු කරන්න. දවස් දෙකකින් අඩු කරන්න. දියවැඩියාව 500 වඩා තිබ්බත් මට දවස් දෙකකින් අඩු කරන්න පුළුවන්. ඒ අඩු කරන්න පුළුවන් ඉන්නේ මේ කිරණ ශක්තියෙන්. එතකොට මේ කිරණ ශක්තියෙන් දියවැඩියාව අඩු කරන්න පුළුවන් නම් ඒක විද්‍යාත්මකව ඔප්පු කරන්න පුළුවන් එහෙම උපකරණ තියෙනවා නම්
අපේ ශරීරයෙන් නිකුත් වෙන මේ කිරණ ශක්තිය මේ ලෝකයේ ඉන්න ඕනෑම වෛද්‍යවරයෙක් ඉදිරිපිට ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. මේ විශ්ව ශක්තිය මට උපරිම තියනවා කියලා. ඒක උපරිම කිරණ ශක්තියෙන් ලෙඩ හොඳ කරන්න පුළුවන් කියලාත් මට ඔප්පු කරන්න පුළුවන්. මම එහෙම කරලත් තියෙනවා. කිසිම වෛද්‍යවරයෙකුට හොඳ කරන්න බැරි තුවාල, කකුල් වල තුවාල, කකුල් කපන්න හිටපු කට්ටියගේ කකුල් මම බේරගලා තියෙනවා ඒ තුවාල සනීප කරලා. අවුරුදු 30කින් ඉඳන් විශ්ව ශක්තිය පිට කරන්න පුළුවන් මිනිස්සෙක් මම. ඒ ගැන මම අවුරුදු 30 කාලෙකින් තමයි පුහුණුව ලබා ගත්තේ. මෙවුසාමා තමයි ඒ ශක්තිය ගැන මිනිස්සුන්ට කියා දුන්නේ. ඒ මෙවුසාමා දැන් ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. ඔහු ජපානයේ හිටපු පුද්ගලයෙක්. මේ විශ්ව ශක්තිය පට්ටපල් බොරු කියලා අර පාතේගම ඥානිස්සර කියන. මේ විශ්ව ශක්තිය බොහෝ රටවල් වල තිබෙන දෙයක්. මේ ලෝකේ ඉන්නවා විශ්ව ශක්තිය පිට කරන්න පුළුවන් බොහෝ අය. මේ ගැන බොරු කරන අය ඉන්නවා. ඒක හැම අතින්ම විශ්ව ශක්තිය පිට කරද්දී අපේ ශරීරයේ උණුසුම් වෙනවා. සාමාන්‍යයෙන් භාවනා කරද්දිත් සමාධිගත වෙද්දිත් හිත එක මට්ටමකට උණුසුම පවතිනවා ශරීරේ. පොඩ්ඩක් උණුසුම වැඩි වෙනවා භාවනා කරද්දිත්. ඒ නිසා තමයි මේ රටේ හැම භාවනා මධ්‍යස්ථානයකම විශාල පොකුණු තිබෙන්නේ. භාවනා කරන හාමුදුරන්ගේ ශරීරවල පවතින උෂ්ණත්වය අඩු කරගන්න තමයි පොකුණු හදලා තියෙන්නේ. නිකම් මේ පීනන්න හදපු පොකුණු නෙමෙයි ඒවා. ඒවා හරියටම හිත සමාධිගත කරගත්තේ නැති අය දන්නේ නැති දෙයක් ඕක. ධ්‍යාන වඩන්න පුළුවන් තරම් භාවනා නොකරපු අය, හිත සමාධිගත කරගත්තේ නැති අය මේ උණුසුම ගැන දන්නේ නැහැ. බද්ධ පර්යංකයට අනුව කකුල් තියාගත්තොත් තමයි මේ සාමාන්‍යයෙන් ශරීරයේ උණුසුම වැඩි වෙන්නේ. නිකන් කකුල් දෙක තියාගෙන නිකන් පුටුවක ඉඳගෙන භාවනා කරද්දී ශරීරයේ උණුසුම වැඩි වෙන්නේ නැහැ. ඒ නිසාම තමයි බුදුරජාන් වහන්සේ බද්ධ පර්යංකයෙන් ඉන්න කිව්වේ. ගැහණු අයට අර්ධ බද්ධ පර්යංකයෙන් ඉන්න කිව්වේ ඒකයි. අද බොහෝ ගැහණු අය භාවනා කරන්නේ නිකන් කකුල් දෙක තියාගෙන. එයාලා ඉන්නෙත් මේ නිකන් බද්ධ පරියන්කෙන් ඉන්නවා වගේ නිකන් කකුල් දෙක තියාගෙන ඉන්නේ. විශ්ව ශක්තිය පිට කරද්දී මගේ අර ශරීරයේ උණුසුම වැඩි වෙන නිසා මගේ වක්ගඩු දෙකේම ගල් හැදුනා උපරිම. එක වක්ගඩුවක් දෙපාරක්ම සැත්කම් කරා. දැන් අනිත් වක්ගඩුවේත් ගල් තියෙනවා. ඒ වක්ගඩු දෙකේම තාම ගල් තියෙනවා. ඒ නිසා මම අර ලෙඩ හොඳ කරන එක නැවැත්තුවා. මොකද මගේ පිත්තාසෙත් ගල් හැදුනා. ඒ මගේ අර ශරීරයේ උණුසුම වැඩි වෙන නිසා. වර්තමානයේ මේ හාමුදුරුවන්ගේ අකල් මරණ වලට පත්වීම මට ලොකු වේදනාවක්. ඒ නිසාම තමයි මම මේ පරිශ්‍රණය කරේ. Facebook එකේ විශාල ප්‍රමාණයක් තියෙනවා අපේ හාමුදුරුවන්ගේ අපවත් වීම පිළිබඳ. 90ක් විතරම අපවත් වෙන්නේ අවුරුදු 65ට අඩුයි. භාවනා යෝගී හාමුදුරුවෝ විතරයි මං කිව්වා වගේ ටිකක් කල් ජීවත් වෙන්නේ. බොහෝ හාමුදුරුවෝ අවුරුදු 40න් පස්සේ දැඩි ලෙස අසනීප වෙනවා. අවුරුදු 20ක් අවුරුදු 10ක්ම ගොඩාක් අසනීප වෙලා දරුණු විදිහට අසනීප වෙලා තමයි අන්තිමට මරණයටපත් වෙන්නේ. සමහර හාමුදුරුවන්ට heart attack තියෙනවා. සමහර හාමුදුරුවෝ bypass සත්කම් කරලා තියෙනවා. ඒ හැම පන්සලකම මේ ගස් තියෙනවා, පෝගහ තියෙනවමනේ. හැම පන්සලකම සියමල ගස් තිබීම ඊටාම දරුණුයි. මොකද බෝගහ තියෙන එකෙත් යක්කු ඉන්නවනම් සියමල ගහෙත් තවත් යක්කු ඉන්නවනේ. ඒ නිසාම සමහර හාමුදුරුවන්ට බයිපාස් කරන්න වෙනවා. සමහර හාමුදුරුවන්ට රෝදපුටු වලින් යන්න තරම් ලෙඩ හැදෙනවා. සමහර හාමුදුරුවෝ ඇඳේම ඉන්නවා අවුරුදු ගණන් ලෙඩ වෙලා. නැගිට ගන්න බැරුව. අවුරුදු 10ක් විතරම ඇඳේ ඉඳගෙන අන්තිමට අපවත් වෙනවා. එහෙම ඒවා මං හොඳටම හොයලා බලලා තියෙනවා. ආරණ්‍ය සේනාසලවත් සමාට ඒ වගේ දේවල් වෙනවා. මට භාවනාව උගන්වපු මගේ හාමුදුරුවෝ උන්වහන්සේට තිබ්බා හතිය. වසර ගණනාවක් හතිය තිබ්බා. මොකද ඒ උන්වහන්සේ ඇහැටු ගහක් ළඟ තමයි කුටිය තිබ්බේ. ඒ නිසාම තමයි උන්වහන්සේට ඔය හතිය හැදිලා තියෙන්නේ. අපේ රටේ ඉන්න මේ ලොකු හාමුදුරුවෝ ඔක්කොම අඩු වයසෙන් අපවත් වෙනවා කියන්නේ බුද්ධ ශාසනය තවත් පිරිනනවා කියන එක. මොකද හොඳට බණ කියන්න පුළුවන් ටිකක් වයසට යද්දි පින්කම් කරන්නේ ගොඩාක් වයසට යද්දි ගොඩාක් පින්කම් කරනවා. ඒ ඔක්කොම නවතිනවා මේ අකල් මරණ වලට පත්වීමෙන්. මෙහෙම අකල් මරණ වලට පත්වීමෙන් අර කිව්වා වගේ අවුරුදු 2000ක් බුද්ධ ශාසනය පවතින්නේ නැති වෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ අමනුෂ්‍ය දෝෂ නැති කරගන්න නම් මෛත්‍රී භාවනාව දැඩිව වඩන්න කියලා. එතකොට හැම පන්සලේම මෛත්‍රී භාවනාව දැඩිව වඩන්න බෑ. මොකද මෛත්‍රී භාවනාව දැඩිව වඩනවා කියන්නේ හිත සමාධිගත කරගන්න. ඒ හිත සමාධිගත කරගන්න බෑ සමහර පන්සල් වල තියෙන මේ ශබ්ද බද්ද හින්දා. ගම්වල මේ නගරවල බොහෝ ශබ්ද වැඩියෙන් තියෙන තැන් තියෙනවා. ඒ තැන්වල මෛත්‍රී භාවනාව දැඩිව වඩන්න බෑ. සෙත් පිරිත් වලනුත් පුළුවන් සාමාන්‍යයෙන් ටිකක් ලෙඩ හොඳ කරගන්න. නමුත් දියවැඩියව හැදෙන එක නවත්ත ගන්න තරම් ටිකක් අමාරුයි. සෙත් පිරිත් වලින්ම ලෙඩ හොඳ කරන පරගස්වල සුදම්ම හාමුදුරුවන්ටත් දියවැඩියව තියෙනවා. උන්වහන්සේ හැමදාම බෝධි පූජා කරන කෙනෙක්. ඒ බෝධි පූජා කරාට දියවැඩියව හොඳ වෙන්නෙත් නැහැ. හරියටම ලෙඩ හොඳ වෙන්නෙත් නැහැ. මේ දවස්වල රුවන්වැලිසෑය ඉන්න ලොකු හාමුදුරුවෝ කලින් හිටියේ මිරිසවැටි. උන්වහන්සේ වසර ගණනක් දෙඩ්ලස අසනීපෙන් ඉන්නේ. මීට වසර 3කට පෙර වෙසක් පෝය දවසක උන්වහන්සේ හිරු මාධ්‍ය ජාලයේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කරා අපි ගුණත් තව පෝය 2-3ක් ඉඳී කියලා. මගේ නිවසට කිට්ටුව පන්සල් 3ක් තියෙනවා. ඒ පන්සල් 3ේම හාමුදුරුවෝ අවුරුදු 65ක් හිටියේ නැහැ. කීප දෙනෙක්ම අකල් මරණ වලට ලක් වුණා. අසනීප වුණා, පිළිකා හැදුනා, සමහර අය බෝගස්වල අතු කැපුවා. ඒ නිසාම උන්වහන්සේලා දැඩි ලෙස අසනීප වුණා. මම අනුරාධපුරයේ තවත් බොහෝ පන්සල් වලට ගිහින් තියෙනවා. හාමුදුරුවන්ගේ අකල් මරණ ගැන හොයන්න. අටම ස්ථානාධිපතිවරු කීප දෙනෙක්ම වසර ගාණක් දැඩි ලෙස අසනීප වෙලා අකල් මරණ වලට ලක් වුණා. බෝගස් හැම පන්සලෙම තියෙනවා වගේම අනිත් ගස් තුනත්
පන්සල් වල තිබ්බොත් ඊටාම දරුණුයි. මොකද එහි වාසය කරන යක්ෂයන්ගේ ප්‍රමාණය වැඩි වෙන නිසා තමයි මේ හාමුදුරුවෝ අසනීප වෙන්නේ. බණ්ඩාරල අමිතානන්ද හාමුදුරුවොත් වසර ගණනාවක් අසනීපෙන් හිටියා. අපවත් වුණා. උන්වහන්සේගේ පන්සලටත් මම ගියා. බලද්දී සීමල ගහකුත් තියෙනවා පන්සලේ. බොරැල්ලේ කෝවිද හාමුදුරුවොත් අකල් මරණයට ලක් වුණා. උන්වහන්සේ හිටියේ දැඩි ලෙස අතු කපපු බෝගහල් ළඟ. බෞද්ධයා නාලිකාව ආරම්භ කර හාමුදුරුවොත් අපවත් වුණා. ඊට කලින් හාමුදුරුවොත් අපවත් වුණා. මේ ලංකාවේ අපවත් වෙච්ච ගාන ගණන් කරන්න ගියොත් එහෙම ගණන් කරන්න බැරි තරම් අපවත් වෙලා තියෙනවා. බුදුරජාන් වහන්සේ බෝගහයට භාවනා කරපු හින්දා තමයි ඒ ගහට ගෞරව කරේ. ඒ නිසාමනේ මිනිස්සු බෝගස් වලට දැඩි ලෙස ගෞරව කරන්නේ, වන්දනාමාන කරන්නේ. නමුත් බෝගහට වන්දනා කරා කියලා මේ වර්තමානයේ මිනිස්සුන්ට වෙන විපත් අඩු වෙන්නේ නැහැ. බෝගස් වලින් එහෙම පිහිට තියෙනවා නම් මේ හාමුදුරුව අකල් මරණයටපත් වෙන්නෙත් නැහැනේ. මේ බෝගස් වල ඉන්න යක්කු නිසා තමයි සමහර පන්සල් වල හාමුදුරුවෝ සිය දිවින හදාගෙන තියෙනවා. සමහර පන්සල් වලට ඇවිල්ලා අපරාධකාරයෝ හාමුදුරුවෝ මරණයටපත් කරලා තියෙනවා. මේ හැම දෙයක්ම වෙන්නේ ওই බෝගස් වල ඉන්න යක්කු හින්දා. මේ ගස් අතර ළඟ ළමයි මේ රටේ අපරාධ සිද්ධ වෙන්නේ 99%ක්ම. අලි ගහලා මැරෙන්නෙත් වෙන සත්තුන්ගෙන් හානි වෙන්නෙත් මේ ගස් අතර ළඟ. සර්පයෝ කන්නෙත් මේ ගස් අතර ළඟ. ඒක මම හොයාගත්ත දෙයක් ඒක. මම මේ කිව්ව දේ අපේ හාමුදුරනේ ඔබ වහන්සේලා මේවා ගැන හොයලා බලන්න. ඔබ වහන්සේලාට දීර්ඝායස ලබන්න නම් මම මේ කියන දේ සත්‍ය හොයාගන්න. හොයාගෙන අවශ්‍ය කටයුතු කරන්න. බෝගස් නැති තැන්වල ජීවත් වෙනුත් විතරයි, භාවනා යෝගීව කටයුතු කරොත් විතරයි තරමක් හෝ ජීවත් වෙන්න පුළුවන් කියන එක මම කිව්වනේ. ඒ නිසා ඔබ වහන්සේලාට පුළුවන් දෙයක් ඔබ වහන්සේලා කරලා දීර්ඝායස ලබන්න ඕන නම් භාවනා කරන්න බැරි නම් බෝගස් ළඟ ඉඳලා හරියන්නේ නැහැ. ඉදිරි කාලයේදී බෝගස් නැති පන්සල් තමයි හදාගන්න වෙන්නේ අවුරුදු 90ක් 100ක් ජීවත් වෙන්න. නැත්තම් ඉතින් අවුරුදු 65න්ම අපවත් වෙන්න වෙනවා, 65ට කලින්ම අපවත් වෙන්න වෙනවා. මේ ලංකාවේ වැඩ වාසය කරන සීලම හාමුදුරන් වහන්සේලා මේ කාරණේ දැනගෙන දීර්ඝායස ලබත්තා. තෙරුවන් සරණයි, තෙරුවන් සරණයි, තෙරුවන් සරණයි.